ඉතින් ආයුබෝවන් ඔයාලට. ඉතින් අද මම රසවත් සව් කැඳ එකක් තමයි හදන්න ආවේ. ඉතින් මේ දවස්වල ගොඩක් රස්නේ නිසා ඇඟ සිසිල් කරන සව් කැඳ වීඩියෝ එකක් තමයි අද මම ගෙනාවා. ඉතින් එහෙමනම් බලමු කොහොමද වීඩියෝ එක කියලා. මුලින්ම මම තැටියක් ලිපේ තියාගෙන සීනි ටික පැණි කරගන්න ඕනේ. ඉතින් මම මේකට සුදු සීනි තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට ඕන නම් රතු සීනි ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් හකුරු ගන්නත් පුළුවන්. ඉතින් මම ලේසිම පාවිච්චි කරන්න පුළුවන් ගෙදර තියෙන සුදු සීනි වලින් තමයි අද මම මේ සව් කැඳ එක හදන්නේ. ඉතින් සීනි හැඳි මම 3ක් විතර දාලා ඉස්සලම සීනි එක හොඳින් කර කරගන්න ඕනේ. ඉතින් මේක ගොඩක් රන්වන් පැහැට එනකම කර කරගන්න. මොකද එතකොට තමයි සව් කැඳ එකේ හොඳ කලර් එකක් එන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් කර කරගන්න නැතුව කර රහක් එන්නේ නැති වෙන විදිහට හොඳට සීන් ටික කර කරගන්න. දැන් මම පැණියකට වතුර අඳු කෝප්පයක් දාගන්නවා. දාලා හොඳට මේක පැණියක උතරව ගන්න. ඒ වගේම පැණියකට ලුණු ටිකක් දාගන්න. ලුණු ටිකක් දාපුවම පැණියකේ පැන් රස වැඩි වෙනවා. ඒක නිසා ඔයාලා ලුණු ටිකක් දාන්න. ලුණු දාන්න නැතුව තියන්නත් පුළුවන්. ලුණු ටිකක් දාගත්තොත් වඩාත් හොඳයි. දැන් පැණියක බාලා නිවෙන්න වෙනම තියන්න. සව් ටික තඹ ගන්න මම වතුර කෝප්පයක් භාවිතා කරනවා. ඒ වගේම මම කලින් හොදලා ගත්ත සව් ටික දැන් වතුර ටික උණු වුණාට පස්සේ මම සව් ටික දානවා මේකට. මේකට සව් දානවා මම ග්‍රෑම් 30ක් විතර. සව් ටික බාගෙට දැම්බෙන ගමන් කිරි අඬු කෝප්පයක් මම එකතු කරනවා. එනසල් එකතු කරනවා. ඒ වගේම කලින් හදාගත්ත පැණි ටික දැන් මම එකතු කරනවා ඇති. එකතු කරගෙන හොඳින් මේක හැඳි ගා ගන්න ඕනේ. ඒකෙම අවශ්‍ය නම් ඔයාලට ප්ලම්ස් එකතු කරන්න පුළුවන්. ඉතින් මම ප්ලම්ස් එකතු කරනවා. දැන් මේක ඔයාලට පැයක් විතර නිමින්න තියලා කන්න පුළුවන්.